මේ තියෙන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂකයන් මුලින්ම නිකුත් කරපු ස්මැක් 0723 කියන ඡායාරූපය. මේ ඡායාරූපය වෙබ් ෆස්ට් ඩීප් ෆීල්ඩ් කියලා හඳුන්වනවා. එතනදී වෙබ් දුරේක්ෂකය නියර් ඉන්ෆ්‍රාරෙඩ් කැමරා එක පාවිච්චි කරලා විශ්වයේ ඉතාම ගැඹුරුම තැනකට ફોකස් කරනවා. මේක තමයි මේ වෙනතෙක් මානව ඉතිහාසයේ ලබාගෙන තියෙන ගැඹුරුම සහ වැඩිම රෙසලූෂන් එකක් තියෙන ඉන්ෆ්‍රාරෙඩ් ඡායාරූපය. මේ එක ෆ්‍රේම් එක ඇතුලේ විතරක් මන්දාකින් දහස් ගණනක් අන්තර්ගත වෙලා තියෙනවා. මෙතනදී අපි දකින්නේ අවකාශය විතරක් නෙමෙයි. අපි මේ දකින්නේ කාලය. මේ ඡායාරූපයේ ප්‍රධාන වශයෙන් පේන ස්මැක් 0723 කියන මන්දාකින් පොකුර පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ බිලියන 4.6ක් ඈතින් තියෙන්නේ. ඒ කියන්නේ පෘථිවිය බිහුණු කාලේ මේ පොකුර තිබුණු විදිහ තමයි ඔයගොල්ලන් දැන් මේ දකින්නේ. ඒ වගේම මේකේ පසුබිමේ වලට පේනවා ඇති ලා රතු පහටි ඩොට්ස්. අන්න ඒ වගේ ආලෝකය අපිට ළඟා වෙන්න වසර බිලියන 13.1ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ විශ්වයේ බිහුණු මුල්ම යුගයේ තිබුණු මන්දාකින් තමයි ජේම්ස් වෙබ් එකෙන් මේ ඩිටෙක්ට් කරලා තියෙන්නේ. දැන් ඔයාලා හොඳට බැලුවොත් වෙන්නේ මේ ෆොටෝ එකේ මැද තියෙන සමහර ආලෝක රේඛා කර්ව්ඩ් වෙලා තියෙන්නේ. මේක කැමරා එකේ දෝෂයක් නෙමෙයි. මේකට අපි කියන්නේ ග්‍රැවිටේෂනල් ලෙන්සින් කියලා. මේ ස්මැක් 0723 කියන පොකුරේ ස්කන්ධය කොච්චරද කියනවනම් මේක වටේ තියෙන ස්පේස් ටයිම් එක නැත්නම් අවකාශය වක්‍ර කරනවා. මේ පොකුරට පිටිපසින් තියෙන ඊටාම ඈත ගැලැක්සි වල ආලෝකය මේක හරහා එනකොට නැවිලා විශාල වෙලා තමයි අපේ දුරේක්ෂයට පේන්නේ. මේකේ තාක්ෂණය ගැන කිව්වොත් හබල් දුරේක්ෂකයට මේ වගේ ඡායාරූපයක් ගන්න සති ගණනාවක් ගියත් ජේම්ස් වෙබ් දුරේක්ෂකයට මේ වගේ ඡායාරූපයක් ගන්න යන්නේ පැය 12 මාරක් වගේ කෙටි කාලයක්. ඒකෙන් පැහැදිලි වෙනවා මේ විශ්වයේ ගවේෂණය කරන්න අපේ තාක්ෂණය එන්න දියුණු වෙනවා කියලා. මේ වගේ තවත් ගැඹුරු අභ්‍යවකාශ තොරතුරු දැනගන්න අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න.